මා සමගින් මා දෙස බලා ආදරය දැනේ ලෙසිතා මා සමගින් ජීවිතය දැනේ විපත. හෙලෝ එවරිවාන්. ඉතින් මේ ව්ලොග් එක දවස් 4ක් කොහොමද ගෙවුනේ කියලා තමයි මේ ව්ලොග් එකෙන් ගේන්නේ. ඉතින් මේ පළවෙනි දවසේ මගේ කකුල හොඳටම අමාරු වෙලා මං හිතන්නේ නියපොත්ත කැඩිච්ච හින්දා අලුතෙන් නියපොත්තක් ගෙන හින්දාද කොහෙද මගේ නියපොත්ත පුදුමාකාර තරම් වේදනාවක් තිබුණේ. මම ඒකට මේ රත් හඳුන් බුලත් කොලයක තියලා බඳිනවා. මොකද ඉවස ගන්න බැරි තරම් මාර වේදනාවක්. මම දන්නේ ඇයි කියලා හේතුව දන්නේ. අපි බලමු ඒකට බෙහෙත් කරන්නේ කොහොමද කියලා. උදේ රත් හඳුන් බඳලා ඉවර වෙලා හවස කොහොඹ කොළ වලින් සෝදන්න ඕන කියලා හිතුණා. මේ කොහොඹ කොළ අපේ සීයේ මාදවිරින් ගෙනල්ලා මේ කොහොඹ කොළ වලින් කොහොඹ කොළ කාටුවට දාලා රත් කරලා මේ පොඩ්ඩක් දාලා රත් කරලා මට මතක නැහැ මොනවද දැම්මේ කියලා. සීයේ තමයි මේ දේවල් දාන්නේ කියලා මට මතක නැහැ මොනවද දැම්මේ කියලා. නෑ කොහොඹ කොළ විතරයි. කොහොඹ කොළ දාලි වෙලා කා දැම්මද කියලා මට හරියට මතක නැහැ. කොහොම හරි විස බීජ යන්න කියලා කකුල සෝදාන සහ කකුල අතේ වතුර ඔබාගෙන ඉඳලා ගොඩක් වෙලා විනාඩි 15ක් විතර දාගෙන ඉන්න වේදනාව ටිකක් අඩු වෙයි කියලා කිව්වා. ඒකින්ද දැන් මම මේ කොහොඹ කොළ තම්බනවා. මම මතකනේ හරියටම දැන් මේ vlog එක ගොඩක් පාරනේ මම මතකනේ හරියටම මොනවද දැම්මේ කියලා. දැන් වොයිස් කරන්නේ මාස 3-4කට පස්සේ. ඒකින්ද මම මතකනේ හරියටම මොනවද දැම්මේ කියලා. මම හිතන විදියට කහ දැම්ම පොඩ්ඩක්. කොහොඹයි කහයි තමයි මම දැන් මට මතක විදියට. මට හරියටම මතක නැහැ. ඒක කියන්නේ තියන්නේ ඒකෙන් ඊට පස්සේ කකුල් මේ සෝදන්නේ පරණ බේසමක් තිබුණා මේ ඒකට දාලා ඉවර වෙලා මම සේදු ඊට පස්සේ මේ දෙවෙනි දවසේ මම තාත්තත් එක්ක උරුබක් යනවා. ඉතින් උරුබක ගිහලා එළවලු ගෙන් තමයි ඊට පස්සේ මේස් කරනවා ගත්තා. ඒක කාලේ මට ඒක කන්න රසයි. ඉතින් මේක ගාලා ඒක කතා ඉතින් මගේ යාළුවෙක් හැබට කඩේ වැඩ කතා කරා. ඊට පස්සේ එළවලු අරගෙන ඒ ටික පිළිවෙලට දාගත්තා. ඊපස්සේ අපි කිරි ගත්තා. ඉතින් ඊට පස්සේ එළවලු ටික දාලා ඊට පස්සේ මම ගානට දිවෙලක් තියලා මම තියෙන්නේ ඕලු කඩ මට යාළුවෝ පෙන්නන්නේ. ඊට පස්සේ මම රසම රස අයිස්ක්‍රීම් එක කන ගමන් තමයි ඉන්නේ. ඊට ප්‍රොඩක්ට් මාර ක්වොලිටි රසයි. ඊට පස්සේ මේ තුන්වෙනි දවසේ තියෙන්නේ get ready with me. මම කඩේ ගියා. ඊට පස්සේ ඉතින් කඩේ ආදි මම ලේස්ති වෙලා ගිහපු විදිය තමයි ඔයාලට පෙන්නන්නේ. මම ලේස්ති වෙන්න මොනවද පාවිච්චි කරන්නේ? මෙන්න මේ සායට මෙන්න මේ crop top එක තමයි මම ඇන්දේ. ටෝනර් එක, ක්‍රීම්, කේෂා, lip balm එක, කරාබ් එක, කොණ්ඩ කටුව ඔන්න ටික තමයි මම ලේස්ති වුණේ. ඊට පස්සේ ඉතින් මම මෙන්න මේ සාය මේ විදිහට තියෙන්නේ ගැට ගහන්න තියෙන්නේ. ඒ සායත් ඇඳගෙන තමයි මම යන්නේ. ඒකට මම හරි ආසයි හරි පහසුයි. ගැට ගහුවා ගියා. ඔයාලට පෙන්නන්නේ ඇඳුම කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මෙන්න මෙහෙම ස්කර්ට් එක ඊට පස්සේ ක්‍රොප් টොප් එක මේ විදිහට. ඉන්නකො ඉතින් මම ලස්සනට පෙන්නන්නම්. ෆෝන් එක පැත්තකින් තියලා මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ ඇඳුම. ඒක හරියම පහසුයි.
ඒකට මම හරි කැමතියි. ඒක ඇඳගෙන මම ඉතින් කඩේට යන්න තමයි මේ හදන්නේ. දැන් ඉතින් මම මේ යන ගමන් ඔයාලා බලන්නකෝ මම යන පාරේ කොච්චර ලස්සනද කියලා. අද දවස කොච්චර ලස්සනද කියලා බලන්න. හතරවෙනි දවසේ මම ගියේ ඌරුබොක්කේ. ඌරුබොක්කේට බලන්න අද මම ගිහිල්ලා කරේ කියලා. මම බැංකුවට තමයි ගියේ. බැංකුවට ගිහිල්ලා ඉතින් බැංකුවේ වීඩියෝස් කරගෙන ගිහිල්ලා යන ටිකයි ආයෙ ගිහින් යන ටිකයි විතරක් වීඩියෝ කරනවා. බලාගෙන හිටියේ වංගුවට වෙලා ඌරුබොක්කට යන බස්සේ එනකම්. දැන් මේ මම යනවා හිමින් ඊට පස්සේ දැන් මේ වංගුවට වෙලා බලාගෙන ඉන්නවා ඌරුබොක්ක පැත්තට බස් එකක් එනකම්. ඊට පස්සේ බස් එක ආවා. දැන් මේ ඌරුබොක්කට යන ගමන්. අයිස්ක්‍රීම් කාලා ඊට පස්සේ ටිපි ටිප් කාලා ගෙදර ආවා. මේ ව්ලොග් එක මෙතනින් ඉවරයි. ඔයාලා සතුටින් පරිස්සමින්